ආයිබෝවන් යාළුවනේ සොබාදාම YouTube channel එකට ඕගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මොකද්ද මේ විශාල පඳුරක් වගේ පේන්නේ? ඕගලන්ට කියන්න පුළුවන්ද ওই පේන විදියට මොකද්ද මේ කියලා? මේ ගොඩාක් විශාල යෝධ කාමරංක ගහක්. හොඳයි යාළුවනේ අද වීඩියෝ එකෙන් අපි බලමු විශාල කාමරංක ගහක් පිළිබඳව. මොකද කාමරංක ඕන තරම් ගෙවල් වල ඕගොල්ලෝ දැකලා ඇති පොඩි කාමරංක ගස්. ඒ වගේ මේ වගේ විශාල කාමරංක ගහක් දැකලා තියෙනවද කියලා බලන්නකෝ. අපි ගිහින් බලමු අස්සට. ඔය බලන්නකෝ වියනක් වගේ බැඳිලා නේද? තාම ගෙඩි නම් හැදිලා නැහැ. පොඩි ගැට තැනින් තියෙනවා මම දැක්කා. මල් තමයි පිපිලා තියෙන්නේ. වීඩියෝ එකේ ඉස්සරහට මල් එහෙම ලං කරලා ගත්ත දර්ශන ඔයගලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ තව පඳුරු වගේ ගොඩ දාලා තියෙන මල් පොකුරු වශයෙන් තියෙන මේ අතු මේ වීඩියෝ එකේ තියෙනවා. අපි ඒව බලමු. ඉතින් මේක ගොඩක් හැබැයි මේක පඳුරක් වගේ තමයි හැදිලා තියෙන්නේ. ඈතට බලපුවම පඳුරක් වගේ පේනවා. ඒ වුණාට මහා විශාල ගහක් අවුරුදු ගාණක් පරණ ගහක් යාළුවනේ. මේ හොඳට හැදින ගෙඩි හැදෙන කාලෙට මේක ගෙඩි සම්පූර්ණයෙන් පිරෙනවා. මට මේ ගෙඩි තියෙන කාලේ වීඩියෝ එකක් ගන්න බැරුව ගියා. ඉතින් ඒ කාලේ දැන් ඉවරලා නැවතත් ආයේ මල් පිපිගෙන එන කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් ඕගලන්ට පෙන්වන්න ඕන හින්දා මම ගත්තා මේ. ඔය තියෙන්නේ කාමරංක ගහේ මූල පද්ධතිය. ඔය විශාල අතු වලින් සමන්විත වෙලා තියෙනවා. රූක්ෂ ගහක් වගේ තමයි ඕන කෙනෙකුට බැලුමට පේන්නේ. ඒ වුණාට මේක කාමරංකා. සත්තුන්ටත් හොඳ පරිසර පද්ධතියක් වගේ හදලා දීලා තියෙනවා. සමහර කුඩා සත්තු ගිමන් හරින්නත් මේක අස්සට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ මල් පොකුරක්. ඔන්න ලං කරලම පෙන්නුවා. කොට එක හැදිලා තියෙන. කියන්නේ කැපිච්ච වගේ අතු කෑල්ලක ඉඳන් මල් ඔය බලන්න හැම තැනම මල්. පොඩි අතු වල මල් පිරීලා. කෙනෙකුට හිතා ගන්න බෑ කාමරංග ගස්වල මෙච්චර විශාලට හැදිලා මේ ගෙඩි හැදිලා නැහැ. මේ ගහ පිරෙන්නම ගෙඩි හැදිනවා යාළුවනේ. මම ඊළඟ පාර මේ ගෙඩි මේ මල් පිපිලා ඉවරනන් පස්සේ මේ පරාගණය වෙලා ගෙඩි පල හදාගත්තායින් පස්සේ මම ඔයගලන්ට වීඩියෝ එකක් අරන් එන්නම්. මේක මම නිතර දකින ශාකයක්. ඒ වුණාට මට මේකට වීඩියෝ කරගන්න අවස්ථාවක් උදා වුණේ නැහැ. ඉතින් මේ හම්බෙන් දැකපු වෙලාවේ වීඩියෝ කරන්න එනකොට ඒකේ මල් තියෙන්නේ ගෙඩි නැහැ. ගෙඩියක් දෙකක් මම පෙන්නන්නම්කෝ මේ ඔකේ තියෙනවා ගෙඩි. ඒ වුණාට පැහැදිලි නෑ. ඔය උඩට වෙන්න ගෙඩියක් දෙකක් මම දැක්කා තියෙනවා. ඒවා ඉතින් කැමරාවට හවු වේද කියන්න දන්නේ නැහැ. බලමු අපි ඔය මේ අඩි 25 30ක් විතර උසයි. ඔය තියෙන ගෙඩි. ඔය ගෙඩියක් තමයි පේන්නේ. නිකන් පඳුරක් වගේ නේද ඈතින් ඉඳන් බලනකොට පේන්නේ. හොඳයි යාළුවනේ. බොහොම ස්තුතියි වීඩියෝ කරනකොට. ඕගොල්ලන්ගේ ගෙවල් වලත් මේ වගේ වටිනාකමක් තියෙන ශාක තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ.